කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรเนนสัทธิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังคัตวาอัปปมาเดนสัมปาเดตับบังහොඳයි නිශ්ශබ්දයෙන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අසේවනාච භාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමන්ති වැඩම වැඩහිඳ වදාරණ විහාරාධිපති ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේගෙන්ද එවැගේම අපගේ
සහෝදර අපේ නෙළුවේ ධම්මාලෝක ගෞරවණීය අපේ පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු අපේ ගින්නලියේ ගෝතම හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සත්පුරුෂ සද්ධර්ම ශ්‍රවණලාභී පින්නතුනි පින්නතියනේ මේත් එක්ක අහුවෙලා ඉන්නේ මේ බෞද්ධයෝ හැටියට අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකමක් කරන්න. පින්කමේ දායකත්වයේ දරන්නේ PSW සමූහ ව්‍යාපාරේ අධිපති මහින්ද වන්‍යාරච්චි මහත්මයා ඒ.වී. රේණුකා මහත්මිය ඇතුළු ඒ පිරිස පින් දෙනවා සෝමාවති එදිරිසිංහ මෑණියන්ට ඒ.වී. පියදාස පියතුමාට W.D. පාල්නි පෙරේරා මවට ආශිර්වාද කරනවා පියදාස වන්‍යාරච්චි පියතුමාට පුලිත කලන තමාෂා යන දරුවන්ට සියලු සේවක මහත්තුරුන්ට අද දින බණ අහන්න ආපු සියලු දෙනාටම ඉන්නත් සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ ප්‍රමුඛ කරුණු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි පින්නතුනේ ඔය බණහඬ ඇවිල්ලා ඉන්න සියලු දෙනාම කල්පනා කරන්න ඕනේ අද මෙතන පූජාව තියෙන කොටත් පන්සිල් ගන්න ඇති මම පන්සිල් ගන්න කියන කොටත් নমස්කාරය කිව්වා බුදුන් වඳින කොටත් নমස්කාරය කිව්වා ඔය කාටද මතක එහෙම নমස්කාරය කිව්වා කියලා ඔය මින් මනත ජීවිතේ පුරුදු වෙන්න ඕන මේ තරුණ ළමයි වැඩිහිටි සියලු දෙනාම নমස්කාරය කියන තැන ඉඳන් හොඳ සිහියෙන් කියන්න. එහෙම මෙලෝ සිහියක් තියනවද ඔය කියනකොට දැන් කාටද මතක මෙතන තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වද නැද්ද කියලා? එහෙම නිච්චයන්නේ මොකද මෙහෙම දේශනා කරන්න හේතුව මේ සංසාරේ කවදනම් පින්නතුණේ අය අපි බුදුහාමුදුරන්ට নমස්කාර කරන්න හම්බෙන්නේ නැහැ. හම්බෙච්ච අවස්ථාවෙන් මොකද කරන්න ඕන? මේක බොහොම හොඳ සිහියෙන් කියන්න. নমස්කාරය කරනකොට මොකද්ද මතක් වෙන්න ඕන? මගේ බුදුහාමුදුරන්ට নমස්කාර වේවා කියලා මේවා මේ හිතට දැනෙන්න ඕනේ. මෙහෙම කියන්නත් හේතුවක් තියෙනවා. අපි කොයි වෙලේ කොයි මොහොතේ මේවා හරි අවිනිශ්චිත ජීවිතනේ. රහලා තියෙනෝනේ දර චින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. අද ගාල්ලේ ජූල්ගහ පන්සලේ මම මෙහෙ වඩිනවා කියලා දැනගෙන මට කිව්වා 4ට බණක් කියලා දෙන්න බෑද? මම කිව්වා 3ට කියන්න. වෙනදුනේ මුළු කරාපිටියක් බලාගෙන හිටියා මොකේද? මම එනකම්. දැන් දවස් 4කට කලිනුත් කොල්ල පෝස්ටර් ගහනවා මට ෆොටෝ එවලා තිබ්බ පාන්දර. බැනර් කටවුට් වලට ලොකු වියදමක් කරලා ඊයර පන්සලේ හඩ් ගැව්වා. බණහන් දෙන කට්ටියට කේටරින් සර්විස් වලින් පුටු ගෙනාවා. අද පාන්දර 3ට පන්සලේ නායක හරු අපවත් වුණා. තුන් හිතකින්වත් තියෙන්න අද යන්න හිටියේ පන්සලේ බණට මං දැන් තව ටිකකින් මේ මල ගෙදර යනවා.
මම කීයටවත් හිතුවද මේ බණට යන්න තිබ්බ තන හාමුදුරුවන්ගේ දේහය බලන්න වෙයි කියලා. කවුද හිතුවේ ධර්මාසනයේ ගහපු තන හාමුදුරුවන්ගේ මිනිය තියන්න වෙයි කියලා. කවුද හිතුවේ බණ අහන්න එන මිනිස්සුන්ට ගෙනාපු හට් එකේ හාමුදුරුවන්ගේ ආදාහනට ගන්න වෙයි කියලා. මේ තුන් හිතකින්වත් හිතනේවද මේක වෙන්නේ? මතක තියාගන්න. මේ ලෝකේ කවදාවත් අපි හිතන දේ වෙන්නේ වෙන්නේ මොකද්ද කියලා හිතා ගන්නත් බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? එක තප්පරයක්වත් එක වචනයකින්වත් සංසාරේ දිග්ගස්ස ගන්න එපා. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක? මිනිස්සෙකුට নমස්කාර කියලා පන්සිල් ගන්න ජීවිතේ හැමදාම හම්බෙන්නේ නැහැ. කවුද දන්නේ හෙට මැරලා වැටෙයිද කියලා? අවස්ථාවක් ආවනම් ඒ අවස්ථාව නොසලකා හරින්නත් එපා. දැන් මේ මහා ලොකු දෙයක් නෙමෙයි මේ කියන්නේ. මං කියන්නේ নমස්කාර කියනකොට මේ අපේ තරුණ මහත්තුරුන්ට හදවතින් කියන්න මගේ බුදුහාමුදුරුවන්ට নমස්කාර වේවා. සංසාරේ කවදා හරි තථාගතයන් වහන්සේ නමකට নমස්කාර කරගන්න ඒ වාග්ය වාසනාව උදා වෙයි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනකොට මොකද්ද මතක් වෙන්න ඕන? දැන් බින්දුනේ කවදා හරි මේ සංසාරේ බුදුන් සරණ යන්න දෙපයි අපි. අපි හොඳටම දන්නවා මේ අම්මලා තාත්තලා ඔය මම මේ බණ කිව්වා කියලා ඇත්ත හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතයට අහන පළවෙනි බණ. පන්සිල් ගත්තට ජාතිවත්ව රකින්න පුළුවන්ද? ඔව් රකින්න බෑ. ඔය කොල්ලොන්ගේ කලිසම් වල දැන් බැලුවොත් දුම්කොළ පළු තියෙනවා. ඇති ඔය ලයිට් එකක් මම කියන්නේ මේ පැති වල නැතිව ඇති අනිත් පැති වල ළමයින්ගේ තියෙනවා මම මේ කියන්නේ. ඒක රැක්ක හැකිද? එහෙම බෑ. තාත්තලාගේ සාක්කුවල හොම් බලන්නකො බීඩි සිගරට් නැද්ද කියලා. මම මේ කියනකොටත් ඔය පාර දිහා බීඩියක් එහෙම පත්තු කරනවා ඇති. නමුත් මේ ගන්න එකෙන් මේ සමාදම් වෙන එකෙන් මේවා කොහාටද අපි පුරුදු කරන්නේ? කොහාටද පුහුණු කරන්නේ? පින්නතුනේ මේ පුරුදු කරන්නේ සංසාරෙට. මම බුදුන් සරණ යමි. සංසාරේ කවදා හරි බුදුහාමුදුරුවෝ සරණ යන්න කරන ප්‍රාර්ථනාවක්. මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ. පින්නතුනේ බෝධිසත්වයෝ අතපය කපන කොටත් පපුව කටුමුගුරු වලින් තලන කොටත් අනෙකගේ හිත නොරිද්දා ඉන්න කොච්චර සංසාරේ පුරුදු කරලා ඇද්ද? කොච්චර ප්‍රගුණ කරලා ඇද්ද? මණිකාර කුළුපගති සහමුදුරු නෙහාමුදුරුනේ කුළුපගති සහමුදුරු දකින්න මණික ගිජුලිහිනියා ගිල්ලා කියලා. මණික් කරුවට කියනවද ගිල්ලා කියලා? ඇයි මණික ගන්න මරන්න දෙපැයි. ගිජුලිහිනියා මරුණට පස්සේ තමයි කිව්වේ බඩපළල බලන්න. පේනවද වචන පරිස්සම් කරපු හැටි? පේනවද සසරට පුරුදු කරපු හැටි? එහෙනම් මේවා ටික. ඇයි මේ මිනිස්සු වෙලා ඉපදුනේ? අර බුදු වෙන්නත් මනුස්ස වෙලා උපදින්න එපා. මිනිස්සු වෙලා ඉපදුනේ කරණේව කරන්න නෙමෙයි. පින්නතුනි පාරමිතා පුරන්න. ජීවිතේ පුරුදු වෙන්න අද ඉඳන්
මේ කරන කියන හැම එකක්ම හදවතින් කරන්න. මේ කරන ඒවා කවදා හරි ප්‍රතිඵලදායි ලාභදායි කොහාටද කොතෙන්ටද මොකටද? ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. අර අහලා තියෙනවද කොසල් රජුරුවන්ගේ ඇමතියෙක් හිටියා වෙනතුනි සන්තති. සන්තති කියලා කියන්නේ සල්ලාල බේබද්දේ. සල්ලාල බිබී ඉඳලා ගිහින් තමයි බණ අහලා රහත් උනේ. පුළුවන් නම් හෙට ඉඳන් කෙලලා පන්සලට එන්න ඕන. එහෙම බෑ. මේ පැතිවල බොනවද නැතිවද මං හිතන්නේ. නෑ ඇත්තටම යහන්. නානිත් පැතිවල හරියට මිනිස්සු බොනෝ. බොනවට වඩා කරන්නේ අර අරක්කු ඉවර කරන්න හදනවා ආයක. මහ පෙරේත ගති තියෙන්නේ. ඇයි? උගුරත් එකක් බිලා සැනසෙන්න පුළුවන් මිනිස්සු ඉන්නවද? ඒ හින්දා දැන් කල්පනා කරන්න ඕන මම කොහොමද කියලා. හොඳේ මගේ තියෙන පෙරේත ගතියද එහෙමයි කියලා. ඒ වයින් මෝඩ වැඩ. සන්තති කොසල් රජුරුවන්ගේ තිබ්බ හොඳ අමාරු කැරැල්ලක් මැඩපවත්තලාවට පස්සේ කොසල් රජුරුව සන්තතිට දවස් 7ක් දෙනවා රාජශ්‍රීයෙන් රාජ සැප විඳින්න. සන්තතිට හිතු දේ කරන්න පුළුවන්. සන්තතිගේ එකම choice එක මොකද්ද? සන්තති කියන්නේ දඩබ්බේ බද්දේ. සන්තති දවස් 7ම නාටිකාංගනාවෙන්ගේ රැඟුම් බල මොකද කරේ? සන්තති බිව්ව. සන්තති කරේම බොන එක. 6 වෙනි දවසේ සන්තතිට හිතෙනවා බීලා ඇතා පිටේ යන්න ඕන කියලා. යන ගමන් බුදුහාර වහන්දියකින් හම්බෙනවා. සන්තති මොකද කරන්නේ? අර අපිව බයිසිකල් වල යනකොට ඔළුව වනාගෙන යන්නේ. ඒ වාගේ සන්තති අතා පිටේ ඉඳන් බුදුහාමුදුරන්ට අර ඔළුව පාත් කරලා යන්නම් කියලා යනවා. බුදුහාමුදුරෝ මද සිනහවක් පානවා පින්නතුනේ. තථාගතයන් වහන්සේලාගේ සිනහව හරි අසිරිමත්නේ. ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරන්ගෙන් බුදුහාමුදුරනේ සිනහව පාන්න හේතු තථාගතයන් වහන්සේලාගේ අසිරිමත් සිනහව පානකොට පින්නතුනේ සම්බුද්ධ රශ්මි මාලාව සුදුවන් ලෙසට දීප්තිමත් වෙනවා. ආනන්ද මහමුදුරන්ට බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද සන්තති හෙට රහත් වෙනවා. වටේ හිටපු මිනිස්සු පුදුම වෙනවයි. අර මේ කෙලලා ඇතා පිට යන සන්තතිට රහත් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කියනවා සන්තති හෙට විහාරයට එනවා සතරපද ගාත අවසානයේ අහලා මොකද වෙන්නේ? සන්තති රහත් වෙනවා. සන්තති රහත් වෙනවා විතරක් නෙමෙයි අහසට නැගලා 이르දි ප්‍රාතිහාර්ය පාලා පිරිනවම් පානවා. කිව්වත් වගේම පහවදා සන්තති නාටිකාංගනාව එක්ක නටනටා ඉන්නකොට සන්තති කැමැතිම ස්ත්‍රිය මැරිලා වැටෙනවා. හේතුව අයි පින්නතුනේ දවස් 7ක් විතරනේ. දවස් 7ක් විතර මහන්සියට සන්තතිට හරි දුක හිතෙනවා. සන්තතිගේ කතන්දරය ඇතුලේ අපිට ලොකු පණිවිඩයක් උගන්වනවා. මිනිස්සුන්ට ඇත්තටම දුක හිතෙන්නේ ජීවත් වෙලා ඉන්නකොටද මරුණාමද? මරුණාම. මිනිස්සු ඇත්තටම ආදරය කරන්නේ ජීවත් වෙලා ඉන්නකොටද මරුණාමද? ඔය ඉන්නකොට දෙන්නේ නැති ඒවා මරුණාට පස්සේ දෙන්න හිතනවා. මොකද දන්නවනේ අරුට දෙන්න බෑ කියලා. කියනවා හිටියානම් ඕන එකක් කියලා. එහෙම එකක් නැහැ. මතක තියාගන්න. මිනිස්සු ජීවත් වෙලා ඉන්නකොට කරන්න පුළුවන් හැම විශේෂයක්ම කරන්න. මිනිස්සු ජීවත් වෙලා ඉන්නකොට බලන්නකො වැරදි සාධාරණීකරණය කරන හැටි. මරුණට පස්සේ
ජීවත් වෙලා ඉන්නකොට කරපු වැරදි හැම එකක්ම මරුණහම මොකද කරන්නේ? ආ එකෙක්වත් වැරද්දක් කියනවද? හොඳමයි කියන්නේ. ඒ වගේ අර මේ පැතිවල මරණාධාර සමිති තියෙනවද නැතුවද? තියෙනව නේද? උත්සව පිටින් අරන් ಗುಣ කියන්නේ මරුණහම කියනවනේ. ಗುಣ කතන කියලා වෙනම අවස්ථාවක් දෙනවා. වෙනද මරණාධාර සමිතියට ආපුහම නිකමටවත් කිව්වොත් එහෙම මේ යන්න ඕන ඉක්මනට සල්ලි බැඳලා කියලා රෙගුලාසි කතා කරන්නේ නැද්ද? මතක තියාගන්න මිනිස්සු ජීවත් වෙලා ඉන්නකොට මිනිස්සුන්ට හරි ආදරෙන් හිට. සන්තති එක්ක හිටපු නාටිකාංගනාව මැරුණට පස්සේ සන්තති දුක දරා ගන්න බෑ. සන්තති දුවගෙන යනවා කොහාටද? බුදුහාමුදුරු හම්බෙන්න. යනකොට තථාගතයන් විහාරයට ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටිකව බර ගන්න. මොකටද? ඒ බුදුහාමුදුරුවෝ කිව්වනේ සන්තති රහත් වෙනවා කියලා. මිත්‍යා දෘෂ්ටිකව කල්පනා කරනවා මේ බේබද්දෙක් වගේ හිටපු සන්තති රහත් වෙන්නේ කොහොමද? ඒක බොරු. බුදුරජාණන් වහන්සේ කියපු එක බොරු වෙනවා. ඒ හින්දා ඒකට ලැජ්ජා කරන්න යන්න ඕන. පින්නතුනි ගාථා 4 පද අවසානයේ සන්තති රහත් වෙනවා. රහත් වෙලා සන්තති අහසට පැන නැගලා සේරටම මේ විස්තරය කියලා ප්‍රකාශ කරලා සන්තති පිරිනිවන් පානවා. මොකද්ද සන්තති අහසට නැගලා කියන හේතුව? එහෙම රහත් වෙන්න කොහොමද නිකන් එහෙම සැකයක්වත් හිතෙන්නේ නැද්ද? ඔය බිබී ඉන්නකොට රහත් වෙන්න. පිළිතුරු මේ සංසාරේ කරපුවා පුරුදු කරපුවා. ඒකයි කියන්නේ දැන් ඔය ලැබුණු අවස්ථාවේ පුරුදු කරන්න කවදා හරි මේ වගේ ප්‍රතිඵල දෙනවා. වැද්දන්ට මේව කිව්වට තේරෙන්නේ නැහැ නේ පින්නතුනේ. ඔය දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ කවදනම් මේ සංසාරේ ඔහොම ඉඳගෙන බණ අහන්න හම්බෙයිද? අය හම්බෙයි දැන් කට්ටිය හිතාගෙන ඉන්නේ ලබනාත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා මිනිස්සු වෙලා උපදින්න නැහැ. පැහැදිලිද? අනිකමටවත් එහෙම වද වෙන්න එපා සැක කරන්න ඇයි? මිනිස්සු වෙලා උපදින්නේ නැහැ. හේතුව මිනිස්සු වෙලා උපදින එක අතිශය දුර්ලභයි. බුදුරු එහෙමනේ කියන්නේ. බුදුහාමුදුරු ආනන්ද හාමුදුරුවන්ට කියනවා ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි අරුමේ. මොකක්ද අරුමේ? මේ අපේ තරුණ මහත්තුරු තාත්තලා දැනගන්න ඕන. ඔය ඔහොම තියෙන අතපයත් එක්ක ඔය මනුෂ්‍යාත්ම භාවයේ බුදුහාමුදුරු උගන්වනවා. ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමේ. අරුමේ තමයි මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත මනුෂ්‍යාත්ම භාවයක් ලබන එක. අතිශය දුර්ලභයි. ඔය අවස්ථාව හම්බුනේ කල්ප ගානකින්. පැහැදිලිද? ඕකෙත් ලොකු විශේෂයක් තියෙනවා. මොකක්ද විශේෂය? ඇස් දෙක පේනවනේ. කන් දෙක ඇහෙනවනේ. යන්න එන්න කණ්ඩ කතා කරන්න පුළුවන්. උපදින සේරටම ওই වරප්‍රසාදෙ දිනනවද? ඔක අපිට හොඳට දිනනවා. දැන් බලමු අපි සන්තති එක ආත්මික හම්බෙච්ච අවස්ථාවෙන් සන්තති මොකද කරේ? සන්තති හැම තැනම තෙරුවන්ගේ ගුණ කියා ගියා. සන්තති හැම තැනම ධර්ම ප්‍රචාරක කටයුතු සිද්ධ කරා. 91 කල්පයකට පෙර විපස්සී බුදුහාමුදුරුව වැඩ ඉන්නකොට සන්තති කියනවා ධර්මයේ ප්‍රචාරය කරා. ධර්ම මිනිස්සුන්ට බණහඬ සැලැස්සුවා. සංඝයාගේ ගුණ කිව්වා. ධර්ම රත්නයේ ගුණ කිව්වා. දැන් ඔය මං සංඝ රත්නයෙන් පටන් ගන්නම්කෝ. මේ පැතිවල සංඝයාගේ හාමුදුරනේ දහම් පාසලක් තියෙනව නේද මේ?
මං කියන්නේ මේ පැතිවල තියෙන ප්‍රශ්න නෙමෙයි අනික් පැතිවල තියෙනවා මන් දන්නේ මේ පැතිවල තියෙනවද කියලා. අර මේ පොකරයක් අල්ලනවද ශිෂ්‍ය නායකව නැතුව ඇති මං හිතන්නේ. බොහෝ දහම් පාසල් වල හාමුදුරුවනේ ශිෂ්‍ය නායකවට එව්ව ලෙඩ පින්න තුනේ හොඳේ. හාමුදුරුවන්ට බේරෙන්න බෑ. හාමුදුරු බැරි වෙලාවක් දුන්න නැත්නම් එහෙම මං කියන්නේ මේ පැතිවල නැතුව අස්සනෝ. දහම් පාසල් තරඟට ළමයා දැම්මේ නැත්නම් එහෙම මොකද කරන්නේ? අනිත් දහම් පාසලට දානවා. ඒක ලහාඳුරුන්ගේ තියෙනවා හේරම මෙව ගානේ කියව යනවා. මේවා ඒ පන්ති නායකකමට දැන් හිතන්න ඕන මටත් ඔය ලෙඩ තියනවද කියලා. තියනවා නම් කවුරු හරි ඔය දොස්තර කෙනෙක් හම්බෙලා බෙහෙත් ටිකක් ගන්න. එවන්න එහෙම නැ ළමයි දහම් පාසලටයි. මොකටද දහම් පාසලට ළමයා එවන්නේ? ජීවිතේට උදේ අන්දලා එවනකොට කියලා දෙනවද පුතේ ගිහිල්ලා ඉඳලා කරන් බොමලුවම දෙන්න. ඔව කියලා දෙනවා ළමයි. දහම් පාසල් ළමයි එවන්නේ අටලෝ දහමේ අකම්පිත දරුවෙක් හදාගන්නනේ. දහම් පාසල් එවන්නේ සැනසෙන්නනේ. මේකට ඇවිල්ලා අල්ලන පොරේ පින්නතුනේ දහම් පාසල් වල. තෑගි ප්‍රදානෝත්සවයේ ළමයි කතාව අයින් කරලා තිබ්බනම් එහෙම ඉවරයි දහම් පාසල් උගන්වන ගුරුරු ටික. මම ඒ කියන විදිහටම කියන්නද? ආමඳුරන කියන අරුන් තමා මෙදිහත් වෙලා වසේරම කරන්න කියලා. ඉතින් මේ පද හදනවා ගෙවල් ගානේ. පැත්ත පළාතට මේකට එන්නෙත් නැහැ. අර ගෙවල් වල වැඩ දාලා උගන්වන ගුරුරුන්ට තමයි දොස් කියන්නේ. එව්වා ලෙඩ. ළමයට කියලා තියෙනවද පුතේ මල් ටිකක් අරගෙන යන්න? හදවතට තට්ටුවක් දාලා බලන්න ඕනේ. මගේ දරුවෝ මේ පැතිවල නම් කියනවත් ඇති. මං කියන අනිත් පැතිවල කියන්නේ. ගිහලා බුදුමැදුරාමදින් මේ ඔළුවට විස බීජ දාලා දහම් පාසල් එවන්න එපා. ඔය මං කියන්නේ පින්නතුනේ මේ සනසෙන්න තියෙන තැන් නෙමේ පන්සල් කියන්නේ. මෙව්වගෙන් වෙනසෙන්නේ මොකටද? අර මෙහෙ සිල් ගන්නවනේ ආමුදුර මට අය බණවලට කියන එකකුත් නෑ. මම මේවා කියලා තමයි යන්නේ. ඔය මෙහෙ නැතුව ඇසි මං කියන්නේ මෙහෙ තියෙනව නෙමෙයි මං කියන්නේ අනික් පැතිවල ඒවා. සමහර බණමඩු වල ඉන්නවා අර මහ උපාසකම්මා ඔය ලොකු උපාසකම්මා ලොකු කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා. එතුමියට ඕන විදිහට තමයි මේකේ වැඩ ටික වෙන්නේ. කොච්චරද කියනවනම් ඉදලක් කරන් අතු ගන්න නැහැ. මූණක් කටක් බල්ලා hina වෙන්නේ නැහැ. මූණවල් දෙක වෙනවා බණ කියන වෙලාවට හාඳුරුව දාන එකට එහෙම යනකොට. ඇයි සමහර පන්සල් වල පොයට බණවලට ගියපුවාම හාමුදුරුවනේ විනාඩි 20 අරුන්දලා කොහෙන් හරි කවි කොලයක් ඇදගෙන එනවා. ඇවිල්ලා වරුවක් විතර මේ බණවලට ඉඳගෙන කියවනවා. තම්බියට පිරිත්තාගේ මට තේරෙන්නේ නැහැ උන්දලට තේරෙන්නේ නැහැ. මතක තියාගන්න. පන්සල් වලට එන්නේ කොහේ හරි පන්සලක හාමුදුරුවනේ උපාසක සමිතිය. එන්නම කේස් එක මේ මොකද දඩ මුදල් ප්‍රශ්නයක්. අර ඒකේ සල්ලි එක්ක අහු කරන එකේ නේ මුන්දල අටසිල් දසිල් කියලා කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. සුදු ඇඳගෙන ඇවිල්ලා ඉඳගත්තාම හිතන්නේ දැන් සිල් කියලා. මම දොස් පරොස් කියනවා බයිනවා හැම නෙමෙයි. පන්සල් එන්නේ මොකටද? ඒක දන්නේ නැහැ. දැන් ඔය මෙහෙත් ඔය දායක සභා නම් තියෙනවනේ මරණාධාර සමිතිය කීකේව. සමහර දායක සභාවල හාමුදුරුවනේ මරණාධාර සමිතිවල ඒ සභාපතිගේ තියෙන ගෙම්පර් දිසාපතිගේවත් නැහැ. පුදුම ලොකුකමක් නේ තියෙන්නේ. සමහර කොල්ලෝ කියනවා මේ අරුන් ඉන්නකම් අපි යන්නේ නැලු.
කාටද කියන්නේ? මේ කියනවා එවුම්ලු ඉස්සරහට ගිහිල්ලා හැම එහෙම ළමයි කියනවා. මේ මොකටද මේ පන්සල් එක්ක පොරාල්ලන්නේ? මේ බොහොම ඇවිල්ලා හිතේ නිවාඩුව පහඩුව යන්න තියෙන තැනනේ නේ හාමුදුරුවනේ. ඇයි මිනිස්සුන්ට හැම තැනම අර ප්‍රමුඛත්වයේ වගේ එකක් ඕනේ. මිනිස්සුන්ට ඕනේ වැඩේ කරන්න නෙමෙයි. බැරි වෙලාවක් දැන් අපි හිතමු පොයේ වැඩසටහනට හාමුදුරුවෝ කතා කරනවා ඔය කොඩි දාන්න ළමයින්ට කතා කරනවා. ඊළඟ පොයට ඒ කොල්ලොන්ට කතා කරන්නේ නැහැ. ඒ මොකද කියන්නේ? අම්මේ පාර වෙන උන් වගේකට කියලා දෙන්න අපි ආ යන්නේ නැහැ කියනවා. ඒවා ලෙඩ පැහැදිලිද මං කියන්නේ? සාසනික කටයුතු කරන්න මේ පොරාල්ලන්න එපා. මං කියන්නේ මේ සන්තති පිළිවෙලට ඒවා කරා. සන්තති ඒවා හැංගීමෙන් කරා. මින් මනත කවදාවත් හාමුදුරුවන්ගේ දොසක් පරසක් නම් කියන්න එපා. හේතුව මොකද්ද? පන්සලේ දායක ස්වභාවය ගැටලු වෙන්න පුළුවන්. එතකොට ඔය දහම් පාසලේ එක ඒවා වෙන්න පුළුවන්. මොක වුණත් කමක් නැහැ. ඒවට හාමුදුරුවෝ පලි කරගන්න එපා. ඒවට හාමුදුරුවෝ සහ මිනිස්සුන්ගේ තියෙන උස්මිටිකම් වලට ඔයත්තන්ට ලැබුණු අවස්ථා නැති කරගන්න එපා. දරුවා දහම් පාසල් තරඟ වලට දැම්මේ නැහැ කියලා ඇවිල්ලා බෝධින් වහන්සේ අමදින්න ප්‍රශ්නයක් තියෙනවද? බෝධිය මොකක්ද කිරුවේ නැහැ. බුදුහාමුදුරුවෝ ගැටලුවක් තියෙනවද? ඒ හින්දා පින්නතුනේ මතක තියාගන්න. ඔය මහා සංඝරත්නයක කටයුතු කරනකොට හරි පරිස්සමට අපේ හාමුදුරුවනේ අර ඉන්දියානු කියමනක් තියෙනවා. ආදරය කරන ගරු බහුමානයට පාත්‍ර කරන අපි බොහොම ගෞරවයෙන් ඉන්න උදවිය ඇසුරු කරනකොට කොහොමද ඇසුරු කරන්න කියන්නේ? අතේ දුරින් ඉන්නලු. හේතුව සමහර මිනිස්සු කියනවා මේ අර කලින් හිටපු හාමුදුරුවෝ නම් හොඳයි අපි යන්නේ දැන් ඉන්න එක්කන වැඩි හොඳ නෑලු. ඇයි කියලා අහනකොට ඉස්සර නම් අපි ගිහපුවාම වෝකින් වරුවකට එන්නේ නැහැ තියෙනව සේරම හාමුදුරුවෝ ඇදලා දෙනවා අපිට කණ්ඩ. මේ පැතිවල එහෙම නැතුව ඇති. මං කියන්නේ මේ කණ්ඩම එන පිරිසක් ඉන්නවනේ. මේ පැතිවල ඔතනවද නැතුව ඇති. ඔයත් ඉනා වෙන විදිහට අනෙක් සේරම පැතිවලට වඩා මේ පැතිවල එක් කරනවා වගේ. එහෙම ඔතන්න එපා. බැලියකි කටිනේ දවසට. ලන්සිට් එක අතේ තියාගෙන ඔතන්නේ පිගන් ඕන්නේ නැහැ. එහෙම ඔතන්න එපා. ලෙඩෙකුට මිනිස්සෙකුට බත් ටිකක් අරගෙන යන එක වෙනයි. මම දැක්ක දවසක් හාමුදුරුවනේ කටිනයක් කියවරලා පන්සලක ඔය මසුයි කජුයි තව ඔය වගේ කවුරු හරි ඔතලා අරන් යන්න බැරි වෙලා. ඔතලා විත්තියක්වත් නැතුව ඉන්නවා. කණ්ඩ කියනකොට කන්නේත් නැහැ. ඔයත්තන්ට මතක් නැති අපේ ගමේ ආවලාවයි කියලා. මතක තියාගන්න. සමහරු හිතාගෙන ඉන්නවා. පන්සලට එනකොට දැන් පින්කමක් දවසක මේ අපිට කියලා දෙන්නේ. මම ගියා හාමුදුරුවෝ ගණන් ගත්තේවත් නෑලු. හාමුදුරුවෝලා පන්සල් වලින් එන මිනිස්සු පිළිගන්නද? ඒව ලෙඩ පින්නතුනේ. පුරුදුෙන් ඇවිල්ලා සරෙප්පු දෙක ගේට්ටුව ගාවින් මේ සරෙප්පු ගලවන්න ගේට්ටුව ගාවින්. දැන් ඔයත් කල්පනා කරන්න මගේ සරෙප්පු දෙක මං කොහෙන්ද ගැලෙව්වද කියලා. මං හිතන්නේ මේ පැතිවල ගේට්ටුව ගාවින් එන්න ගලවන්න නැත්තේ. නෑ බොහෝ පැතිවල ගලවන්නේ ওই ස්තූපයෙන් බණමඩුව ගාවින්. ඔය හරින් ඔය පඳුරක් අයිනෙන් ගලවන්නේ. මේ තෙරුවන් වැඩ ඉන්න භූමිය පස් පාගනකොට මොකක්ද මතක් වෙන්න ඕනේ?
ඔයත්තන්ට මොකද්ද මතක් වෙන්නේ? එනකොට මතක් වුණා තව සෙනග නෑ වායි කියලා. පින්නතුනි, තෙරුවන් වැඩ ඉන්න භූමිය. සංසාරේ කවදනම් මේ පොළොවේ පස්පා ගන්න දාය. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට තරුණ මහත්තුරුන්ට මං කියන එක? තෙරුවන් වැඩ ඉන්න භූමියේ, මිනිස්සු වඳින පුදන භූමියේ එනකොට දැනෙන්න ඕනේ අපිට මේ හැඟීම ඇති වෙන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න අපෙන් කෙරෙන්න ඕනේ මේ පූජා භූමියකට එනකොට අර සන්තති වගේ ඉන්න. කවදා හරි නිවන් දකින්න පුළුවන්. කවදා හරි රහත් වෙන්න පුළුවන්. මොන සරප්පුද පින්නතුනි. අපිට හිතන වෙලාවකට කොල්ල බයිසිකල් ස්තූපයෙන් නවත්තයිද කියලා. ඇවිල්ලා හෝනුත් ගන්නවා. මේවා මේ හැල්ලුවට ලක් කරන්න එපා. හේතුව සංසාරේ පුදුම විදියට හැල්ලු වෙන්න වේ ත්‍රිසං ආත්මවල. පුදුම විදියට හැල්ලු වෙන්න වෙයි ප්‍රේතාත්මවල. එනිසා පන්සල තුල බොහොම මෛත්‍රී සහගතව කටයුතු කරන්න. ඒක කොච්චර තියෙන්න ඕනද? මේ පැතිවල හාමුදුරුවනේ අර බාට හොරකම් කරනවද නැතුව ඇති? ඇත්තටම යහන්න. එහෙම අර සමහරු දන්නේ නැතුව දාගෙන යනවනේ නේ. එහෙම දන්නේ නැතුව අද ගිහිල්ලා බලන්න මගේ බාට දෙකද කියලා. ඒක මගේ නෙමෙයි නම් ඔය ඇත්තෝ කරන හොරකමක්. හොඳ ඒවට කියන්නේ මොනවද? ඒවා හොරකම්. එහෙනම් හැම හොරු වෙන්න එපා. කාලෙකින් හම්බුනේ මිනිස්සු වෙලා ඉපදුනේ කාගේවත් බාට හොරකම් කරන්න නෙමෙයි. මේ වගේ ඉඳන් පින්නතුනේ මේ හිත පිරිසිදු වෙන්න ඕනේ. කවදාවත් ඔය නේ සමහර පන්සල් තියෙනවා දායකයෝ ඉන්නවා. හාමුදුරු උදේට කෑවද? දවල්ට කෑවද? ඔව්ව මොකවත් හොයන්නේ බලන්නේ ඔව්ව දන්නේ නැහැ. පොඩිහාරෝ පිරිවෙන් ගියාද? උන්වහන්සේලාගේ ගෙවල් දොරවල් වල තත්ත්වය කොහොමද? උන්වහන්සේලා ප්‍රශ්නවලද ඉන්නේ? පොඩිහාරලා සිවුරු ටික හොදාගෙනද? පොඩිහාරලා කාමර අපිලිවලද? ලැබුම්ගේ අතුග ඔය මොකවත් නැහැ මේ පැතිවල නම් ඔය බලන්නේ නැති මං කියන අනිත් පැතිවල ඔහොම බලන්නේ. පන්සලේ මොකක් හරි වුණාම හාමුදුරුවනේ ලණුව නැති ගන්ටාරේ නැගලා ගහලා කියන්නේ පන්සලේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා. හරියට මිනිස්සු පන්සල් වල අද කුද කියන්න අඩුපාඩු කියන්න. අපි හිතමු හාමුදුරුවෝ පන්සලේ මොන හරි හදනවා කියලා. සමහරු කියන්නේ නැද්ද ඔය හදනවා ඉවරයක් නැහැ කියලා කියන්නේ නැද්ද? අජාතිවත් මේකට වැලිසවලක්වත් දෙන්නේ මිනිස්සුද? තේරෙන්නේ නැද්ද මේ හාමුදුරු 4-5 දෙනෙක් එක්ක මේකේ මොකද්ද කරන්නේ? මොකටද මේ මට මාස ගානකට කලින් මේ බණට ආරාධනා කරේ? හාමුදුරුවන්ට බණ අහන්නද? මිනිස්සුන්ට බණ අහන්න. උන්වහන්සේගේ ශාසනික සේවාව නොපිරිහෙලා කරනවා. ඒ වගකීම උන්වහන්සේලා හදන්නේ පන්සල් පින්නතුනි. තරුණ මහත්තුරුන්ට මං කියන්නේ මේවට එක්කහුව වෙන්න. හාමුදුරුවෝ ගාව ගන්න එපා. පොයට ඇවිල්ලා මේ බණමඩුව හොදලා දාලා දීලා යන්න. දායක සභාවේ සභාපතිගේ හාමුදුරුවන්ගේ ප්‍රශ්න බලපානවද? නෑ. මිනිස්සු තමන්ගේ කෙරෙන්න ඕන දේ කරන්නේ අනුන්ගේ තියෙන පරහක් ඉස්සරහට දාලා ආත්මය නැති කරගන්නවා. ඒ නිසා පින්නතුනි මින් මනත කවදාවත් සංඝරත්නයේ ගුණ විවේචනය කරන්න එපා. මිනිස්සු කියලා කියන්නේ හාමුදුරුවනේ වඳින අත් දෙකෙන්මයි බෙල්ල මිරිකන්නේ. කොච්චර හොඳට හිටියත් අනිත් පැත්තට තට්ටුව දානවා. මතක තියාගන්න. අරහත් දජේ දරාගෙන ඉන්න උතුමන්ට අගෞරව කරන්න එපා. ඔයත්තන්ට දෙකක් නොකර ඉන්න පුළුවන්. වඳින්න නැතුව ඉන්න පුළුවන්. දාන දෙන්න නැතුව ඉන්න පුළුවන්. එහෙනම් කට පරිස්සම් කරගෙන හොඳට ජීවත් වෙන්න. හාමුදුරුවන්ගේ විතරක් නෙමෙයි කිසි කෙනෙකුගේ ගතු කේලම් කියන්න එපා ගෙවල් ගාන ගිහිල්ලා.
මේ පැතිවල එහෙම කියනවද නැතුවද මං හිතන්නේ. පිළිදු ගිනි දියනෝ. මිනිස්සු සමහරු ඉන්නවා ගම් වල රස්සා විදිහට කරනවා මොකද්ද? එක දෙක කරලා කියන එක. පද හදන එක. ඔය මතක් නැති අපේ ගමේ අහවලා ආවයි කියලා. කේලම් කියන එක. හම්දුරනේ බෙරළාවත් කොල්ලෙක් එක්ක හවිලා සිගරට් එකක් බිබී හිටියොත් එහෙම කොහරි අයින් එක. සමහර මාමලා ඉන්නවා උන්දලා කියන්නේ කුඩු ගහනවා කියලා නෙමෙයි කුඩු විකුණනවා කියලා කියන්නේ. එහෙන්ද ඔය අනුන්ට පද හදන එක නවත්තන්න. ධර්ම රත්නයට හොඳට ගරු කරන්න. මොකක්ද ධර්ම රත්නයට ගරු කරනවා කියන්නේ? ඔය බොරුවට බණ අහන්න එපා, වංචාවට බණ අහන්න එපා. ධර්මයට ගරු කරන්න. කොහොමද ධර්මානුකූලව ජීවත් වෙන්න? තථාගතයන් වහන්සේට ගරු කරන්න. කොහොමද? හොඳට බුද්ධවත කරන්න. බුද්ධවත හොඳට කරන්න. කොහොමද බුද්ධවත හොඳට කරන්න? මම මේ තරුණ මහත්තුරුන්ට අපේ තාත්තලාට කියනවා මේ කාලේ කොහොමත් අපේ තරුණ උදවිය බණහන කාලේ ඔය දැන් මේ ඉදිරි දිනවල ධර්ම දේශනාවක් තියෙනවා පින්නතුනේ අර මාතර පැත්තේ වැල්ලේ තරුණයන්ගේ. කවුද ඒ බණ සංවිධානය කරන්නේ? ඒ කොල්ලෝ. හමුදුරෝනේ මේ මරෙන්ඩ ගියපු තැන්වල හාමුදුරුවෝ හින්දා ජීවත් වෙනවා කියලා කියන්නේ. අප්පිරිය වෙච්ච තැන්වල ජීවත් වෙන්නේ හාමුදුරුවෝ හින්දා කියලා කියන්නේ. සමහර තරුණයෝ මගේ රූප පපුවේ කොටාගෙන ඉන්නවා. ඇයි? හාමුදුරුවනේ දැන් බීඩියක් සිගරට් එකක්වත් බොන්නේ නැහැ. බලන්න. හාමුදුරුවනේ අම්මා තාත්තා පෙන්නන්න බැරුව හිටපු අපි. වෙනදා අනේක මොකක් හරි වචනයක් කිව්වොත් එහෙම ගහගන්න යන අපි බනින්න යන අපි දැන් හාමුදුරුවනේ මූණට ගැහුවත් අපි බිම් බලාගෙන ඉන්නේ. එහෙම හැදිලා. එහෙම හැදිලා. එනිසා මේ කාලය කොහොමත් තරුණ මහත්තුරු බණහන කාලයක් සහ තරුණයෝ හැදෙන කාලයක්. අම්මලා තාත්තලා කියනවා හාමුදුරුවනේ අපේ දරුවන්ට වෙච්ච දේ හිතා ගන්න බෑ. එච්චරටම ඇයි සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. ධර්මයේ රතිය පින්නතුනි දැනුණාම මේක තේරෙන්න ඕනේ නැහැ. බුදුවරු කියන්නේ ඇයි සියලු රතීන්ට එහා උසස් ධර්ම රතිය කියලා. මේක ඇඟට වැදුනහම ඒක අර ඇබ්බැහි වෙනවා එකක් වෙනවා. සියලු පව් නොකර ඉන්න පුළුවන් පින්නතුනි. තණ්හාව නැති කරන්න පුළුවන්. බුදුරු ගන්නන් ධම්මෝ සදං සමං නත්ති මේ දුකට ධර්මයේ හැර වෙන ඖෂධයක් නැහැ. ඒ තම් පිඹත භික්කවේ. ඒ පාණය කරන්නේ තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාව ෂය කරපුවාම සියලු දුක් දිනනවා. තණ්හාව ෂය කරන්න නම් ධර්මයේ නැමැති ඖෂධය පානය කරන්න ඕනේ. අවුරුදු 15 20 අම්මා තාත්තා එක්ක කතා නොකර හිටපු දරුවෝ කතා කරනවා වඳිනවා. අද දැක්ක නේද හාමුදුරනේ කොල්ලෙක් අම්මට කොටනවා. අම්මට කොටනවා පොරව අරගෙන. අස්පනා පිට කාටද හොම කරන්න පුළුවන්? කොටන්නම ඕනේ නැහැ. මේ තරුණයන්ට හිතන්නවත් පුළුවන්ද ඕක? අපිට බල්ලෙකුට ගහපුවාම පපුව රිදෙනවා පහවදාට. ඔයත් කීපාරක් ඔය කටවල් වලින් මේ වෙනකොට අම්මට තෝ කියලා තියනවද? කීපාරක් ගෙවල් වල කුණුහරුපෙන් බැලලා තියනවද? කොච්චර හිත රිද්දලා තියනවද? කොච්චර සල්ලි ඉල්ලලා තියනවද? ඒ වගේ පහත් වැඩමින් මනත කරන්න එපා. මුළු ජීවිත කාලයක් විඳවන්න වෙයි පින්නතුනේ. ජාතිවත් කරන්න එපා.
මිනිස් වෙලා ඉපදුනේ නරකේ උපදින්න නෙමෙයි. ආනන්තරේ මහා පාප කර්ම අම්මා තාත්තා මරණ එක. අම්මා තාත්තා පෙළන එක. අම්මා තාත්තා පීඩාවට පත් කරන එක. කවදානම් මේ සංසාරෙන් ඒ දරුවාය ගොඩ එන්නද? ගෙදර අම්මා තාත්තා ඉන්නවනම් කකුල් දෙක අල්ලලා වඳින්න. උදේටයි හවසටයි. මම කියනවට කරන්නකෝ. අම්මා තාත්තා දැනගන්න ඕන දේවල් තියෙනවා. තාත්තලා හැන්දෑවට කෙලලා එනවනම් පුළුවන් ද දරුවන්ට වඳින්න? බෑ. තාත්තලා විදියට ඉන්න ඕනේ. එතන ඒ අවස්ථාව දෙන්න ඕනේ. එහෙනම් ඔය අරක්කු ටිකක් බොන්න ඕන නම් බිව්වට කමක් නැහැ. අර තියෙනව සේරම ඉවර කරන්න හදන්න එපා. ඉස ලෝකේ නැති වෙරි පෙන්නනවනේ හාමුදුරනේ ගෙදර ආපුවා. මේ අම්මලා මේ වෙනකොට කීපාරක් වේසි කියලා බැනුම් අහලා තියෙනවද? අර මේ පැතිවල බොන්න නැති හින්දා ඒ ප්‍රශ්න නැද්ද ඇති මං කියන්නේ බොන පැතිවල තියෙන ගැටලු. මොන බැනුම්ද මේ සේරම ඇති හැටි තඩි ගහලා ගුටි කාලා ඇති. දැන් ඔය තාත්තලා ඉන්නව නේද මෙතන? ඉන්න ගමන් නිකන් හදවතට තට්ටුවක් දාලා බලන්න. මම මගේ බිරිඳට කීපාරක් තඩි ගහලා තියෙනවද? කීපාරක් කුණු හරපෙන් බැලලා තියෙනවද? අම්මලා තාත්තලා සේරම කල්පනා කරන්න. ඔය මේ පැත්තේ පොලිසියට එහෙම පවුල් ආරවුල් වෙන්නේ නැතුව ඇති මං හිතන්නේ. නේද බොන්න නැත්තම් එහෙම ප්‍රශ්නේ නැහැ. ඔය අම්මලා තාත්තලා දරුවෝ ඉන්න තැන නේ බඩදරුවෝ අම්මලා ඇවිල්ලා පැමිණිලි කරලා නැද්ද? ළමයා බඩේ ඉන්නකොට පින්නතුනේ ඇද ගහනවා. කවුද? තාත්තලා. ළමයා බඩේ ඉන්නකොට අම්මා එලවනවා. ළමයින්ට කිරි දෙනකොට බීලා ඇවිල්ලා කුණුහරුප කියනවා. තාත්තලා කල්පනා කරන්න ඕනේ මම මෙව කරලා තියනවද නැද්ද කියලා. ළමයි කාලා බුදි බිරිඳට තඩි ගහනවා. ළමයි ඉස්සර කුණුහරුප කියනවා. අම්මා තාත්තගේ පැත්තේ මිනිසුන්ට බයිනවා. තාත්තා අම්මගේ පැත්තේ මිනිසුන්ට බයිනවා. නිකන් කොහේ වගේ උපදී කියලාද හිතෙන්නේ. ඉපදුනාට පස්සේ කොහේ ඉපදුනත් කමක් නැහැ. මෙහෙම කරලා තියෙන තාත්තලා අද ගිහිල්ලා කොලේක ලියලා බිත්තියේ ගහන්න කත්නෝරුවේ හාමුදුරුව පන්සලේ බණ මෙහෙම කිව්වා. හාමුදුරුවනේ මම 8 දිනක්ගේ විතර බැලුවා. බිරිඳට දරුවන්ට වද දීපු තාත්තලා මැරෙන්නේ කොහොමද දන්නවද? මට මේක කියන්න පුළුවන් මෙතන පපුව අමාරුව තියෙන මිනිස්සු එහෙම හිටියොත් එහෙම. මම මේ කරපු දෙයක් බලපු දෙයක් අන්තිමේට අර බිරිඳගෙන් වතුර අන්තිම උගුර බිල්ල තමයි මැරෙන්නේ. මල්ල මුත්‍රා ගොඩේ මැරෙන්නේ. දරුවෝ බලන්නේ. සමහර ළමයි කියලා තියෙනවා හාමුදුරුවනේ අරක මරන්න හිතලලු තියෙන කවුද අරක කියන්නේ? තාත්තා. අම්මයි තාත්තයි ජීවත් වෙන්න අම්මයි තාත්තයි විදියට. දැන් මේ තරුණ අම්මලා තාත්තලා ඉන්නවනේ. අම්මයි තාත්තයි බුදුවරු උගන්වනව නේද? බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා. ඔය අනියන් සම්පන්ත හැම තියාගන්න. මේ පැතිවල ඒව නැතුව ඇති මං කියන්නේ බොහෝ පැතිවල තියෙනවා. මොන පිරිමියද හාමුදුරුවනේ කසාද බිරිඳගෙන් තොර වෙන ගැහණු කෙනෙක්ගේ නිර්වතක් නොදැක්කේ. මේ අම්මලාගෙන් අහුවොත් කියයි හාමුදුරුවනේ කරන්න දෙයක් නැති හින්දා ඉන්නේ කියලා. සමහර අම්මලා ඕන තරම් කියනවා හාමුදුරුවනේ දරුවෝ හින්දා ඉන්නේ කියලා. අප්පිරිය වෙලා. වයත්තෝ නිකන් අපායක වගේ නෙමෙයිද ජීවත් වෙන්නේ. මොකක්ද ඔගේ තියෙන සැනසීම? ඔකට තියෙන එකම සැනසීම ධර්මයේ පෙන්නතුනේ. ධර්මය කොහොමද? පළවෙනි කාරණය. හෙට ඉඳන් කිසි කෙනෙකුට බුදුහාමුදුරු උගන්වනෝ නේද? වාචාය සංවරෝ සාදු.
වචනේ සංවරකම තියෙන්න ඕන. අර හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. දෙමේ අම්මලා තාත්තලා මේ වෙනකොට ඔය කටවල් වලින් කුණුහරුප කීයක් විතර කියලා දෙනවද? 3. ඊට වැඩියද මං හිතන්නේ. මොන 3ද පින්නතුන? ගෙවල් වල කට ඇරියොත් මොනවද කියන්නේ? තාතෝ කියනවා කුණුහරුප කියනවා හැර වෙන මොනවද කියන්නේ? ඔය කටවල් වලින් කුණුහරුප පගෝදි ගණන් පල්ලැති මේ වෙනකොට. පින් සිද්ධ වෙනවද පව් සිද්ධ වෙනවද? ඒවද හිතා ගන්න ඕනේ. මිනිස්සු වෙලා ඉපදුනේ ඔහොම පව් කරන්න නෙමෙයි. ඔය කතා කරන්න හම්බෙලා තියෙන්නේ ඔහොම හැසිරෙන්න නෙමෙයි. පින්නතුනි වචනය පාවිච්චි කරන්න අනේකගේ යහපත මිනිස. වචනය භාවිතා කරන්න අනේක නිමෙන් වචනයක් කිව්වොත් අනේකට කරුණාව දක්වන විදිහට කතා කරන්න. දැන් ඔය මෙතන ඉන්න පොඩි එකෙක් කෑ ගහන්න ඕන හැරලා එකපාරම. බැලිය හැකි වටපිට අවුදේ කරුණාව. අර අම්මා දිහා කණ්ඩ වගේ බලන්නේ නැද්ද පොඩි එක අරගෙන යනකම්. නිකමටවත් කෑ ගහන්නේ නැහැ. කෑ ගැහුවනම් බලා ගන්න තිබ්බා. රවරවා බලනවා. කරුණාවන්ත වෙන්න. අනේකට වරදින්න පුළුවන්. අනේකට අතපසු වෙන්න පුළුවන්, මගහැරෙන්න පුළුවන්, බැරි වෙන්න පුළුවන්. හෙට ඉඳන් ඔය කටවල් වලින් කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා පින්නතුනේ. ඔය දෙක විතරක් නොකර ඉන්න බැරිද අපේ තරුණ මහත්තුරුන්ට අම්මලාට තාත්තලාට? හෙට ඉඳන් ගෙවල් වල තෝ කියලා කියන්නත් එපා, කුණුහරුපයක්වත් කියන්න එපා. හරි හොඳට ඉන්න. සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපි සංසාරේ කවදානම් ආයේ මිනිස්සු වෙලා උපදීද? මරෙන්න කලින් ඔය වෛරී සහගත සිතුවිලි නැති කරලා දාලා මැරෙන්න. මැරෙන්න කලින් ඔය හිතේ පැසවන්න මෙලහටත් නැද්ද? ඔය හිතවල ඇති මං හිතන්නේ නේ. ඔය අපිට ගහපු බැනපු, අපිට පෙළපු, අපිට කකුලෙන් ඇදපු, අපිට ඊර්ෂ්‍යා කරපු, අපිට යම් දේවල් අහිමි කරපු වෛරක්කාරයෝ කොච්චර ඉන්නවද? සියලු දෙනාට මෛත්‍රී කරන්න. සියලු දෙනාට අනුකම්පා කරන්න. පින්නතුනේ මේ හැම එකක්ම කරන්න පුළුවන් බුද්ධවත කරන්න. රටක් ලෝකයක් සැනසෙච්ච දේශනාවක් තමයි උදේ පාන්දර අර බුදුහාමුදුරුවන්ට පැම් පූජා කරන්න කියලා උගන්වපු එක. තරුණ මහත්තුරු ඕක කරන්න. මේ වගේ නේ වීදුරුවක් හරි මොකක් හරි පොඩි වීදුරුවක් අරගෙන මම මේ කියන එක පැහැදිලිනේ. අපේ තරුණ තරුණියෝ අපේ දරුවෝ ඉස්කෝලේ යන්න කලින් පන්ති යන්න කලින් පොඩි වීදුරුවක් අරගෙන ඕකට වතුර ටිකක් දාලා උදේට බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. බැරිකමද නොකරනකමද? ඇත්තටම නොකරනකම නෙමෙයි. ඕකට මහ වෙලාවක් යනවද? පිං සිද්ධ වෙන්නේ නැද්ද? සති 3ක් විතර කරන්න මම කියනවට මේක අපේ තාත්තලා කරන්න කිරිතුරුවා වාගේ හරියනවා. ජීවිතේ කවදාවත් වරදින්නේ ඔය තියෙන මානසික ආතතිය පීඩණය නැති වෙනවා. පින්නතුනි දෙවි දේවතාවුන් වහන්සේලා විසින් හරි මාර්ගයේ හරි විදිහට පෙන්නනවා. දෙයක් නැති වුණත් නැති වෙන්නේ මොකටද?
ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න සහ හරියන්න. එනිසා හෙට ඉඳන් ගෙදර බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරන්න. හෙට ඉඳන් ගෙදර මේ මම මේ කියන්නේ වගේම බැරෑරුම්කමක් නැහැනේ නේද? එහෙම තේරුම් ගන්න බැරි දෙයක් නැහැනේ. ගෙදර අම්මලා කැමති නැද්ද උයපු බත් එක දරුවෝ කනවා බලන්න අම්මලා හරි කැමතිනේ. අම්මයි තාත්තයි දරුවෝයි එකට බත් කන්න. එහෙම කැවෙනවද ගෙවල් වල නැහැ. අම්මයි තාත්තයි දරුවෝයි එකට බත් කන්න. ඔය පුරුදු වෙලා ඉන්න එක එක මත්ද්‍රව්‍ය වලට බැහැ වෙන ඒවා වන්නවත්තන්ට. මෙහෙම කියනකොට කියයි අපි එහෙම කරන්නේ නැහැ නේ කියලා. මොකක් හරි වුණාම කවුද ඉන්නේ? වැඩිපුර මහත්තයෝ පොලිසියට අප දෙන්න එන්නේ යාළුවෝද අම්මලා තාත්තලාද? අම්මලා තාත්තලා. වැඩිපුරම අප දෙන්න යන්නේ එක්ක බිරිඳ නැත්නම් අම්මා තාත්තා වෙන කවුද යන්නේ? ඔය හන්දාවට එක එක කිව්ව ඔතෝතා ගැහුවා වගේ නෙමෙයිනේ. මේ පැත්තවල ගංජා ගහනවද නැතුවද මං හිතා. නෑ බොහෝ පැත්තවල ළමයි ඔය කරන එකයි මං කියන්නේ. ඔය තේරෙයි. මේ දරුවොත් එක්ක බත් ටික කාලා බුදිය ගන්න තියෙන වෙලාව එක එක එක්ක ගිහිල්ලා ගංජා ගහලා. මොකද්ද ලබන තෘප්තිය? අම්මා තාත්තා එක්ක බත් ටික කාලා ගෙදර ඉන්න තියෙන වෙලාවේ යාළුවොත් එක්ක ගිහිල්ලා මිනිසුන්ට ජීවිතේ සතුටක් ප්‍රීතියක් විනෝදයක් තියෙන්න ඕන. මොකක් කරේ වුණාම කවුද ඉන්නේ? කවුරුවත් නැහැ පින්නතුනේ. මං ওই බන්ධනාගාරවල බණ කියන්න යනවා. මේ පහුගිය දවස්වලත් මාතර බන්ධනාගාරය ආවා. අවුරුදු 21 22 කොල්ලෝ බලනකොට කවුද මොකක් හරි වුණාම ඉන්නේ? කොල්ලෙක් කියනවා හාමුදුරුවනේ එළියට ගිහින් මේවා කියන්න. හැන්දෑවේ ගෙදර ඉන්න නෑලු කෝල් එනවලු. කාගෙන්ද? යාළුවෝන්ගෙන්. හැන්දෑවේ හිත හදාගෙන ගෙදර ඉන්නකොට ගෙන්න ගන්නවලු කවුද? යාළුවෝ. දැන් මේ තරුණ මහත්තුරු කල්පනා කරන්න. හැන්දෑවේ නිකන් ඉන්නකොට කෝල් කීයක් එනවද? එහෙම ජීවිතේටවත් අම්මා තාත්තා එක්ක බත් කාලා ප්‍රවෘත්ති ටිකක් බලලා ගෙදර ඉන්න පුළුවන් බෑ. අන්තිමේ මොකක් කරුණාම අර කොල්ලා කියනවා අම්මා දවසක් ආවට පස්සේ ඇහුවලු නඩුවාරට සල්ලි කොහෙන්ද කියලා. වෙනතුනි පැයක් ඉවරයි ලොකු වෙලාවක් නැහැ. ඊට පස්සේ ඔය අම්මා කිව්වලු කරාඹු දෙක උකස් තියන්න ගියා උකස මදි සින්නටම වික්කා කියලා. කොල්ලා කියන හාමුදුරනේ අපහම්බෙලා ගියාට පස්සේ මුළු අම්මගේ තාත්තගේ ජීවිතේ සම්පූර්ණයෙන් ගොඩ දානවා මිසක්කල් අය බීඩියක් සිගරට් එකක් බොන්නේ නැහැ කිව්වා. ඇයි මොකක් හරි වුණාම කවුරුවත් නැහැ. යාළුවෙක් කතා කරා කියලා බයිසිකලේ අරගෙන ඩක් ගාලා යනවා. මොකක් හරි වුණාම ඉස්පිරිතාලේ ඉන්නේ කවුද? අත්දැකීම් ඕන තරම් තියෙනවා. එමටම තියෙනවා. පව් අරම්මලා තාත්තලා එක එක්කෙනාගෙන් ණයට සල්ලි ඉල්ලගෙන ඉස්පිරිතාල ගන්න යනවා. ජීවිතේ සමහර තරුණයෝ ඉන්නවා. දැන් මේ තරුණ මහත්තුරු මං කියනකොට මේවා හිතන්න ඕනේ. ඔය ජීවිතේ දුක් වුණා නම් දුක්ුනේ අපි වෙනුවෙන්ද අම්මා තාත්තා වෙනුවෙන්ද මේ කොහෙවත් යන්නේ වුන් වෙනුවෙන්ද? ජීවිතේට අම්මා තාත්තා වෙනුවෙන් අඬලා තියෙනවා. කේන්ති ගත්තා නම් කේන්ති ගත්තේ කවුරු වෙනුවෙන්ද? අම්මා තාත්තා හින්දා. ජීවිතේ අපි හිතලා තියන්නේ අපේ අම්මා තාත්තගේ අනාගතේ මගේ අනාගතේද? මේ කොහෙවත් යන මිනිස්සුන්ගේ. ඒ හින්දා කාටවත් පේන්න නෙමෙයි
අර නිසි කල නිසි වයසට ආවට පස්සේ ඕන එකක් කරන්න පුළුවන්. තරුණ කාලේ හොඳට මහන්සි වෙන්න. හොඳට හම්බ කරන්න ඔය අම්මගේ තාත්තගේ ඌව දිහා නම් බලාගෙන ඉන්න එපා. සමහරක් කොල්ලෝ ඉන්නවා හාමුදුරනේ අවුරුදු 22යි අම්මයි තාත්තයි රෙදි හොදන්න. බත් එක කාලා පිගාන හොදන්නේ නැහැ. තේක බීලා කෝප්පේතන. ඉදලක් කොසක් කරන් ගයක් මිදුලක් අතු ගන්නෙ නැහැ. කවදා අම්මට තාත්තට බලන්නද? මේවා ගෙදර කරන්න. එතකොට තමයි අර අම්මට තාත්තට දරුවා කෙරෙහි දයාවක් කරුණාවක් ඇති වෙන්නේ. පුදුම විදිහේ ආදරයක් ඇති වෙන්නේ. එක අම්මා කෙනෙක් කරමට ෆොටෝ එකක් ගහලා එවලා තියෙනවා. හමුදුරනේ මීගම පැත්තේ කොල්ලෙක්. මං කියලා තියෙනවා කලින් මේක. අවුරුදු 21යි කොල්ලට. කොල්ලා අම්මා කියනවා හාමුදුරනේ ඔබ වහන්සේගේ බණ දාගෙන තමයි දැන් මෑතක ඉඳන් බුදිය ගන්නෙ. දවසක් නැගිටලා මේ තාත්තගේ රෙදි හොදනවලු. කොල්ලට වයස කීයද? 21යි. අම්මට හිතාගන්න බෑලු. හිතාගන්න බෑ. ඇයි? පස්සේ අම්මා කියනවා හාමුදුරනේ දැන් ගෙදර ප්‍රශ්නත් නෑලු. අම්මට තාත්තට තියෙන එකම ප්‍රශ්නේ මොකද්ද? දරුවෝ. අදටත් නැහෙන්නේ ගහෙන්නේ කවුරු වෙනුවෙන්ද? දරුවෝ වෙනුවෙන්. හැන්දෑවට දරුවෝ ගෙදර ඉන්නවා නම් එකට ඉන්නවා නම් අය ප්‍රශ්න නැහැ. එක්කහු වුණොත් හිත්‍රිදීම්. එක්කහු වුණොත් බැන ගන්නවා ඉදිරිවාදිකම් බඩු පොළවේ ගහනවා මුරණ්ඩුකම්. නේ තරහ පෙම්නවා පුප්පනවා ඇවිස්සෙන ඕව තමයි තියෙන්නේ. ලෝකෙටම හොඳයි ලෝකෙටම සුදුණු. ගෙදරට තිරිසන්නු වගේ ඉන්නේ. කවුද? දරුවෝ. දෙමව්පියෝ දෙගොල්ලෝ. ඒ හින්දා මතක තියාගන්න. අම්මයි තාත්තයි දරුවෝයි හරි හොඳට ඉන්න. මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න දරුවන්ට. මගේ අම්මේ මගේ තාත්තේ කියලා හරි එකට ඉන්න කට්ටියම. සහෝදරයොත් එක්ක තරහමනාපකම් තියාගන්න එපා. මතක තියාගන්න පින්නතුනි ඕන තරම් කසාද බඳින්න පුළුවන්. ඕන තරම් දරුවෝ හදන්න පුළුවන්. රයේ ඉඳන් ඕනකමින් කියන්න. හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හිතක්වත් රිද්දන්න එපා කාගේවත්. අම්මගේ තාත්තගේ වචනේ හොඳට විශ්වාස කරන්න. දැන් මේ කටින පිංකම් කාලේ නෙමෙයිනේ. හාමුදුරුවනේ මෙහෙත් අර කටිනට පොර කනවද නැද්ද මං හිතන්නේ. කටිනට දැන් ලබන අවුරුද්දේ බාර අරන් නැත්තේනේ. එහෙම. හාමුදුරුව බැරි වෙලාවත් හෙට දිහාට ඒ මිනිස්සයා ගෙන්නලා කියන්නකො දෙන්න හම්බෙන්නේ වෙන කෙනෙක් ඉල්ලනවා කියලා. වෙඩි දිනනවා හාමුදුරුවන්ට. ඇයි ඒ? මිනිස්සු හිතාගෙන ඉන්නේ හාමුදුරුවනේ බල්බල් දාපුවාම කටිනේ හරි කියලා. මිනිස්සු හිතාගෙන ඉන්නේ පෙරහැරේ ගිනි බෝල කරකපුවාම කටිනේ කියලා. මේ දුහාඳුරු ලංකාවට එනකොට ගිනි බෝල කරකවද? කසකාරය වරන් ආවද? සංස්කෘතික කාරණා වෙනම නඩත්තු කරන්න කටිනේ බෞද්ධ වුණාම පින්නතුනේ අපි කර නගිත හමුදුරු කියනව නේද මම මෙහෙමයි කටිනේ කරේ කල්ප 91කට කලින් කොහොමද? වස්තුම් මාසේ සීල සම්පන්න වුණා. පංචශීලය ආරක්ෂා කරා පෙහෙවස් සමාදන් වුණා. වචනයක්වත් අර කටින පෙරහැරක් යනව නේද මේ? පෙරහැර යනවා. සමහර මිනිස්සු හිතාගෙන ඉන්නේ බුදියාගෙන ඉඳලා නැගිටලා දුවගෙන ගිහිල්ලා හාමුදුරුවනේ කටන පෙරහැර රුපියල් 100ක් දාපුවම කටනානි සංස හම්බෙනවා කියලා. රුපියල් 100 කටනානි සංස ගත්තා ඒකද? එහෙම 2.50ට ඕක කරන්න බෑ. කප්රුගේ සබන් කෙටයක් කෙල්ලපුවම හොඳලයි දන්නේ කටිනානි සංස හම්බෙනවා කියලා. එහෙම නැහැ. මොකවත් ඕනේ නැහැ. වස්තු මාසය තුල කටිනේ වෙනුවෙන් මොකද කරන්න ඕනේ? සීල සම්පන්න වෙන්න ඕනේ.
කය වචනේ ප්‍රවේශම් සහගත වෙන්න ඕනේ. මහා සංඝරත්නයට අනේක විදිහට දම්පැම් පූජා කරලා තියෙන්න ඕනේ. මේ හාදුල්ලට ඇති තරම් පද හදලා ගතු කියලා කේලම් කියලා බැනලා කටිනට ඇවිල්ලා සබන් කැටයක් කෙල්ලනවා. කටිනානිසංස හම්බෙනවද එහෙම? එහෙම හම්බෙන්නේ නැහැ. භෞතිකයේ තුල සම්බුද්ධ ශාසනයේ පින්කම් වල තක්සේරුව නිර්ණායකයක් වෙන්නේ නැහැ. බුදුරු ගන්නන්නේ අර මනස මූලික වෙලා කරන කියන දේවල් වල සුභාසුභ හොඳ නරක මත තමයි පින් කුසල් තීරණය වෙන්නේ. ඒ හින්දා කටිනේ වෙනුවෙන් දැන් කවුද පේ වෙලා ඉන්නේ? කවුද සිල් රැක්කේ? කවුද බුද්ධ වත කරේ? කවුද හාමුදුරුවන්ගේ වත පිළිවෙත කරේ? මල් ගහක්වත් හිටෙව්වද මේ කාලේ පන්සලේ? ශාසනය වෙනුවෙන් කියලා. ඒ හින්දා ඔය සල්ලිත් එක්ක කරන්න බෑ. ජීවිතේට මිනිස්සුන්ට පොරකන්න එහෙම නැහැ පන්සල් වල ඔය. හාමුදුරුවනේ පාත්‍ර එහෙම අරන් ගියපුවා මිනිස්සු හරි කැමති අරක බුදුහාමුදුරුවන්ට කවා ගන්න තියෙනවා නම් ඊට වඩා දෙයක් නැහැ. අර තියෙන සේරමයින් කරලා බුදුහාමුදුරුවන්ගේ අත උඩින් හරි කමන්නේ තියන්න පුළුවන් නම් තියෙනවා. කාගේකද? තමන්ගේක. ඒ හින්දා මේ තථාගතයන් වහන්සේ හිත තුල තියාගෙන හිට. නේ ඔය අර චෛත්‍යයට කල් දෙන්න ගියා මේ චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලක් තේරුමක් තියෙනවද? සාසනික හැඟීමෙන් මේ කටයුතු කරන්න. ඒ නිසා කටින පින්කම වෙනුවෙන් හොඳට සිල් රකින්න. කටින පින්කම වෙනුවෙන් හොඳට කය වචනේ ආරක්ෂා කරගන්න. අර මං කිව්වේ කාටවත් ඕ කියලා සතෙකුටවත් හිරිහැරයක් කරන්න එපා. සමහර මිනිස්සු ඉන්නවා මගේ අත්දැකීමක් මේ කියන්නේ. හාමුදුරුවනේ අර කටින සිවුර වඩම්මලා අපි ගිහිල්ලා මේ පිරිත් කියනවා ගෙදර. මට ඇහෙනවා පූසෙක් කෑ ගහනවා බෙරිහන් දෙනවා එකටම. අර හාල් මැස්සු මුලක් හරි මොකක් හරි අර පූසා පතුරු ගහලා කොහොමද ගෙදර හාල් මැස්සු මුල පූසා පතුරු ගැහුවොත් එහෙම අයකට සුමානයක් බත් නැහැනේ. සාලේ කටිනේ අම්මා පූසා කාමරේට මැදි කරගෙන කොල්ලට කියනවා කොස්ස ගේන්නලු. ඇයි පූසා මැරෙන්න කෑ ගහනවා. මං ඇහුවා අම්මා ගෙන්නගෙන හාල් මැස්සු කිලෝ කීයක් කාලද පූසා? අරකට තඩි ගහන්න හදන. මේ හාල් මැස්සු ග්‍රෑම් 50ක් කණ්ඩදී. අම්මට අමතක් වුණා අපි පිරිත් කියන්න ඇවිල්ලා ඉන්නවා කියලා. එහෙනම් මතක තියාගන්න මිනිස්සු එහෙම වෙන්න ඕනේ. බල්ලෙකුට පූසෙකුටවත් ඔය ජීවිතේ හිරිහැරයක් කරන්න එපා. පාරක මෙහි හාමුදුරුවනේ බල්ලු පූසෝ ගෙනල්ලා දාන්න නැතුව ඇති මං හිතන්නේ. නෑ විහිළු නෙමෙයි බොහෝ පන්සල් වලට ගෙනල්ලා දානවා. මෙතන ඉන්න කට්ටිය ජීවිතේටවත් ඔය තිරිසන් වැඩේ කරලා තියෙනවනම් ඔහොම වැඳ ගන්න. ආත්මයක් තියෙනවද? ගෙනල්ලා දානකොට මොකද්ද කියන්නේ සාධාරණීකරණය කරගන්න. පන්සලේ ඇති තරම් කණ්ඩ තියෙනවනේ ඔය හම්බේලු. පව් නෑලු. බල්ලු පූස මේවා ජරා කරන තරම් වඳින පුදන තැන අපිරිසුදු කරන්න එපා. ඒවට ඕන තරම් ක්‍රම තියෙනවා. ඒවා කරන්න. මොකද සමහර කොල්ලෝ හාමුදුරුවනේ මම දැකලා තියෙනවා. බල්ලා බයිසිකලයට චූ කරා කියලා රෝදවල බල්ලෝ මුත්‍රා කරනවානේ. අල්ලගෙන තඩි ගහන තරම් බල්ලොන්ට. ගෙදර කණුවලට ඇවිල්ලා බල්ලෝ අල්ලනවා නේද? කෙල්ල අරනවා ගල් භාග වලින් බල්ලොන්ට. ඒ හින්දා ඔය මිනිස්සු වෙලා ඉපදිලා බලු වැඩ කරන්න එපා. පෙර කරපු පව් වලටනේ බල්ල වෙලා ඉපදිලා ඉන්නේ. අල්ලන්නේම නැහැ වාහනවල බයිසිකල් වල යනකොට බල්ලොන්ගේ ඇඟට පන්නනවා කියලා.
ඒක බල්ලගේ බලුකම අපි මොකටද බල්ලෝ වෙන්න යන්නේ අපි මිනිස්සු. ඒ සත්තු පෙර කරපු පව් කෙවනවා පින්නතුනේ. ඒ හින්දා ආයෙ එහෙම තිරිසන් වැඩ කරන්න එපා. හරි හොඳට ලස්සනට ඉන්න. මරණකොට මොකද්ද මතක් වෙන්න ඕනේ? මම මගේ ජීවිතයේ මම මේ කියන්නේ මරණකොට මතක් වෙන්න ඕන ටික කිසි කෙනෙකුගේ හිතක් රිද්දලා නැහැ. කිසි කෙනෙකුගේ වරදකටවත් මං දොස් කියලා නැහැ. කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරලා නැහැ. මේ කටින් මං කුණු හරපයක්වත් කියලා නැහැ. එක ප්‍රාණඝාතයක් කරලා නැහැ. සතෙකුටවත් හිංසා කරලා නැහැ. ඔහොම මැරෙන්න පුළුවන් නම් අත්තාහි අත්තනෝ නත්ති. අපිත් නැති වෙනකොට ඉතුරු වෙන්නේ මොනවාද? මේ කරගත්ත පින් කුසල් ටික විතරයි ඊළඟ ආත්ම භාවයට. එනිසා යහපත් උදවිය ඇසුරු නිසුරු කරන්නට. වේදනාවක්, පීඩාවක්, ප්‍රශ්නයක්, ගැටලුවක්, ආතතියක් ගෙන දෙන කෙනෙක් ඉන්නවා නම් අයින් කරලා දාන්න. මම දන්නවා මේ හැම තරුණයෙක්ම නැති වෙලා දින යාළුවෝ හින්දා. යාළුවෝමයි ඒ හින්දා අපිව දැන් කල්පනා කරනකොට තේරෙනවනේ මොකක්ද ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ කාගේද කාගෙන්ද ආවේ? අයින් කරලා දාන්න. ජරාව අයින් කරලා දාලා ඔළුව පිරිසිදු කරගන්න. ලස්සනට ඉන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය. මේ අම්මලාට තාත්තලාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් කුලය ඇතුළට ගියා. ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන අවවාදය තමයි පින්නතුනේ. ඔය කොච්චර වෛරක්කාරෝ හිටියත් කමන්නේ අපූර්වට මෛත්‍රී කරන්න. නොගැලපෙන පුද්ගලයෝ අයින් කරන්න. පිදිය යුත්තම් පුදන්න. හොඳ සත්පුරුෂය ඇසුරු කරන්න. අනේක ගැන ගතු කියන අනේක ගැන අපි එක්ක කේලම් කියන මිනිස්සු නම් කවදාවත් ළඟටවත් ගන්න එපා. මොකද ඊළඟ කාරණය මේ ලෝකේ හැම දෙයක්ම හැම කෙනෙක්ම වෙනස් වෙනවා. වෙනස් වෙන එක දරා ගන්න පුරුදු වෙන්න. ඔයත්තන්ට දරා ගන්න බැරි මොකද්ද? වෙනස් වීම. දුක හිතුණා නම් දුක හිතුනේ වෙනස් වෙච්ච හින්දා. කනගාටුවක් හිතුණා නම් කනගාටුවක් ඇති උනේ වෙනස් වුණු හින්දා. යාළුවෝ වෙනස් වෙනවා. බිරිඳ වෙනස් වෙනවා. දරුවෝ වෙනස් වෙනවා. අම්මා තාත්තා වෙනස් වෙනවා. සමාජය වෙනස් වෙනවා. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. අපිත් නැති කල කවර ධනයක්ද, කවර පුත්තුද, කවර යාළුවෝද, කවර අම්මා තාත්තද, කවර සමාජයක්ද. යහපත අයහපත අපි කරගත්ත පමණට අපේ භවයේ තියෙන විමුක්තියට කෙටි බව හෝ දුර බව තීරණය වෙනවා. මේ සියලු දෙනාට මේ ධර්මානුකූලව ජීවත් වෙන්න අවශ්‍ය ධෛර්යය සෝවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා පතන්ට. ඒ PSW සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා මහින්ද වන්නේ ආරච්චි මහත්මයා, එවි රේණුකා මහත්මිය ඇතුළු පිරිස දායකත්වය දරන්නේ සෝමාවතී එදිරිසූරිය මවට, පියදාස පියතුමාට, මාල්ලි පෙරේරා මවට පින් අනුමෝදන් කරනවා. පින් අයිති වේවා, පින් සිද්ධ වේවා. එමිය පරලෝකීය සියලු දෙනාට නිර්වාණයත් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. පියදාස වන්නේ ආරච්චි පියතුමාට, පුලිත කලන තමාෂා යන දරුවන්ට, සියලු සේවක මහත්මිය ඇතුළු මෙකී නොකී නම් කී සියලු දෙනාට දීර්ඝායුභාවය ලැබේවා. පන්සලේ වැඩ ඉන්න ලොකු හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නයට අනන්ත අප්‍රමාණ වාරයක් පින් අයිති වේවා. ඔයත් හදවඩපු ඇත්තගේ අම්මට තාත්තට පින් සිද්ධ වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. කවදාවත් දුගතියක නොයිපදේවා. කවදාවත් සා පිපාසාවකට පත් නොවේවා. වැළඳී තිබෙන කාය පීඩා, චිත්ත පීඩා විහෙත විද්වංසනය වේවා. සෙතක් යහපතක් සමෘද්ධියක් භාග්යක් උදා වේවා. 90ක් රෝග 90ක් ව්‍යාධි සියල්ල දූරීම් භූත වේවා. දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන්, තෙරුවන්ගේ ආශිර්වාදයෙන් අපේ මේ තරුණ මහත්තුරුන්ගේ සිත් සතන් හදවත් තුලට කවදාවත්
අකුසල් සිතුවිල්ලක් චේතනාවක් නම් ආනුභාවයෙන් පහළ වෙන්න එපා කියලා මම මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. කාලෙකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ চিරාත් කාලයක් පින්දහම් කරගෙන සසරට පාරමිතා පුරාගෙන සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව.